මම ඉදිරිපත් කරපු කලින් වීඩියෝ එකේ දෙවෙනි කොටස ඔයගලන්ට දැන් මම කියලා දෙන්න යන්නේ මාක් රිසීව් කරන එක. ඒ කියන්නේ කොහේ හරි තැනකින් ඩිස්පැච් කරලා තමන්ගේ ඔෆිස් එකට ආප් එකක් බාර ගන්න. විශේෂයෙන් මේක සබ් PM ලට. ඒ කියන්නේ ඒගොල්ලෝ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරලා ඇප් එකකින් යන්න පුරුදු වෙලා තියෙන්නේ මේ වගේ. මෙහෙම ගිහිල්ලා මේ මම මේ ට්‍රැකින් ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඒ වගේ මේකෙන් පෙන්නන්න මොබයිල් එකේ පේන්නේ මේ විදිහමයි. ඒතර ඔයගොල්ලන්ට තියෙන්නේ මේ dispatch receive කියන එකට ගිහිල්ලා receive mail කියන එකට ගිහිල්ලා අර එන ලියුම් වල තියෙන barcode neck label barcode එක enter කරන්න. neck label barcode එකක් තිබුණ නැත්නම් හරි මෙන්න මෙතන තියෙනවා get neck label කියලා බලන්න edit delete කියන එකේ get neck label කියලා තියෙනවා. ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා ලියුමේ barcode එක මේකේ ගහපුවාම මට දැන් උදාහරණයක් පෙන්වන්න බෑ අත්තම අල්ලක් කපන්න ඕනේ. ලියුමේ barcode එක ගහලා view කරපුවාම අපි view කරපුවාම වැටෙනවා neck label එකක් තියෙනවා. හරි? එහෙමනම් ඒ පළවෙනි අවස්ථාව. එතකොට ඊට පස්සේ ඒ neck label එක අරගෙන ආපහු ගිහිල්ලා receive mail එකට ගිහිල්ලා අර neck label number එක මෙතෙන්ද ගහලා view list කියලා ගහපුවාම අර ලියුම පෙන්නනවා. ලියුම හරි ලියුම් පහක් අය තියෙන එක පෙන්නනවා. ආපහු සරයක් ඉක්මනින් කෙටියෙන් කියන්නම්. ඉස්සෙල්ලා මම receive mail කරන්න ගියේ receive mail කරන්න පුළුවන් barcode කෙලිම neck label එක තියෙනවනේ. neck label එක නැත්තම් ඒකේ පේන්න නැත්තම් ඔයාට ක්‍රම දෙකක් තුනක් තියෙනවා. පළවෙනි එක item එක track කරලා බලන්න පුළුවන්. මෙතෙන්ද ගිහින් item එක track කරලා බලනකොට පේලියක් තියෙනවා නම් තනි පේලියක් ඒක sub PO එකකින් බාරගත් එකක්. එහෙම නැත්තම් post office එකකින් බාර අරගෙන dispatch නොකරපු එකක්. ඒවා ඔයාලට receive කරන්න ක්‍රම දෙක තුනක් තියෙනවා. එකක් mark receive without dispatch කියන එකට යන එක. මෙන්න මේකට යන්න ඕනේ. ඒකට ගියපුවාම ඔයාට පෙන්නනවා මේව post office එක මොකද්ද කියලා. ඒක එනවා මේ item එක track කරලා ඉස්සලා බලනකොට මොන post office එකෙන්ද මේක බාරගත්තේ කියන එක වැටෙනවනේ. ඒක මතක තියන්න ඇවිල්ලා අපි හිතමු මෙතන කුරුණෑගල කියලා. ඒතර කුරුණෑගල ගන්නකොට අකුරු දෙකක් ගන්නකොට කුරුණෑගල එනවා. අපි උදාහරණයක් විදිහට කුරුණෑගල ගත්තා. ඊට පස්සේ අර barcode ටික enter කරනවා. එහෙම නැත්නම් scan කරා යනවා. scan එකක් තියෙන එකලා store කරනවා. ඒක තමයි mark receive කරන විදිය. දෙවෙනි එක neck label එකක් නැහැ කියලා පේනවනම් මෙතන get neck label කියන එකනොත් ගිහිල්ලා අර ලියුමේ barcode එක මෙතෙන්ට දීලා view කරපුවාම neck label එක තියෙනවා නම් පෙන්නනවා. එතකොට මේ neck label එක මතක තියන්න ඇවිල්ලා ආපහු මේ neck label එක නැති වෙන්න පුළුවන්, ගැලවෙන්න පුළුවන්. සමහරට ලියුමකට ගාලා තියෙන්නත් පුළුවන්. ඒතකොට neck label එක පේන්නේ නැහැ කර label එක. අනිවාර්යයෙන්ම කර label එකට දාන්න කියලා තියෙන. නමුත් නොකරන වෙලාවට ආපහු receive mail ගිහිල්ලා neck label එක දීලා receive කරන්න පුළුවන්. හරි. දැන් mail එක receive කරලා ඉවරයි.